කැලයක් මැද්දේ ලොකු ගහක් යට තියෙනවා පරණ විලක්. මේ විලේ ගෙම්බෝ ගොඩාක් ඉන්නවා. දවසක් එක ගෙම්බෙට්ට හිතෙනවා විලායිනේ තියෙන ගහට නගින්න. ගෙම්බා ඉතින් වටේ හිටපු අනිත් ගෙම්බන්ට කතාව කියනවා. වටේ හිටපුවම කියනවා එපා එපා බං පිස්සුද කියලා දොඩවන්න පටන් ගන්නවා. ඉතින් අර ගෙම්බා කවුරු මොනවා කිව්වත් වගේ වගක් නැතුව ගහ යටට ගිහින් ගහට නගින්න හදනවා. අනිත් ගෙම්බෝ ඒක දැකලා එපා එපා ඔය ගහට නගින එක කරන්න බැරි වැඩක්. ඕකේ නගින්න ගිහින් වැටුනොත් තව අවුලක්. අනික නිකන් ලෙඩ දාගන්න නැතුව පාඩුවේ හිටපන්. ඔය වගේ දේවල් කී කී කෑ ගහනවා. මේක අර ගෙම්බා දැක්කා. දැකලා එකපාරටම පට ගාලා ගහ උඩට පැනගෙන ගිහින් ගහට ගොඩ වෙනවා. ගහට නැග්ග ගෙම්බට වටපිටාවේ තියෙන ලස්සන තැන් උඟක් පේනවා. මෙච්චර කල් බිල ඇතුලේ තියෙන දේවල් විතරයි දැක්කේ. දැන් බිලෙන් එළියේ පරිසරයේ තියෙන හැම දෙයක්ම ගෙම්බට පේනවා. ඌට දැනෙනවා මාර සතුටක්. ගෙම්බා ඉතින් මේක දැකලා බලාගෙන ඉඳලා මේක විඳලා ආයේ බහිනවා. බහිනකොට වටේ හිටපු ගෙම්බෝ ඇවිත් අහනවා අපි එපා කියද්දි උඹ මොකෝ අහන්න නැතුව ගහට නැග්ගේ කියලා. එතකොට බලද්දී ගහට නැගපු ගෙම්බා ටිකක් බීරි කියලා දැනගන්න හම්බ වෙනවා. කොහොම හරි අහනවා. ඇයි අහුන්නේ නැද්ද කියලා. එතකොට ඒ ගෙම්බා කියනවා මං හිතුවේ මං ගහගාවට යනකොට කට්ටිය කෑ ගහනකොට ඒක මං දැක්කා. හැබැයි මට ඇහුන්නේ මං හිතුවේ ඔක්කොම එකතු වෙලා මට හුරේ දානවා ඇති කියලා. ඒක දැකලා මට ඇතිවෙච්ච ධෛර්යයෙන් හින්දා මං ගහ උඩටම නැග්ගා. ඔන්න ගෙම්බගේ කතාව. මතක තියාගන්න. වටේ ඉන්න උන් 1000ක් ಜಾති කිව්වත් නෙගටිව් වචන වලින් කොකු දාලා ඇද්දත් හිතට හොඳයි කියලා හිතෙනවා නම් හොයන සතුටත් ලැබෙයි කියලා විශ්වාස නම් අන්න එතනදී වටේ ඉන්න උන්ට උඹත් බීරෙක් වෙයන්. අන්න එතකොට අමාරුම තැන් වලින් ජීවිතේ ගැම්මෙන් ඉස්සරහට අරගෙන යන්න අනිවාර්යයෙන්ම කාට වුණත් පුළුවන්.